කලින් දාපු වීඩියෝ එක පොඩ්ඩක් පැහැදිලි මදි කිව්ව කට්ටියට. මොකද account එකක් හදාගෙන ඉන්නවා. මම දැන් මේකට item දෙකක් දානවා. normal item එකයි welcome deal එකයි. මේක දාන්න. මේක දැන් welcome deal delivery cost එක රුපියල් 320ක් තියෙනවා. මේ 320ක් තියෙන item තමයි අපිට අරගන්න ඕන welcome deal එකේ මේ delivery cost එක. මම මේක add to cart දානවා. දාලා මං අර ලොකු item එකක් $10ක් set වෙන්න item එකක් දානවා. මම මේ phone එක දානවා add to cart එකට. ගොඩක් අය අහනවා මේ ඒ item එක ම දාන්න ඕනද එකම item එකක් කී එකක්ද දාන්න ඕනේ කියලා. මේකේ මේ delivery cost එක shipping cost එක 0.99ක් තියෙනවා. ඒක මේක තමයි අපිට අයින් කරගන්න ඕන. අපි දැන් මේ ගාන අඩු කරගන්න ඕන ඉඳ පොඩ්ඩක් කරන්සි එක දාගමු. අපි කරන්සි එක විතරක් දාගන්නවා යූරෝ වලට. මොකද යූරෝ දාපුවාම අපිට ලොකු ගාණක් අඩු වෙනවා. add to cart ගිහිල්ලා අපේ welcome deal item එක ඉස්සෙල්ලා select කරනවා. කළා මේ item එකත් select කරනවා. එතකොට අපිට මේ shipping cost එකක් තිබ්බ එක free shipping වෙනවා මේ පල්ලෙහා. අරකට අර හැම එකටම මේ item එකම ඕන කියලා නැහැ. Taman ලොකු කැමති item එකක් දාන්න. එච්චරයි. ඊට පස්සේ අපි check out දෙනවා. තමන් ඇඩ්‍රස් ඉතින් fake ඇඩ්‍රස් එකක් හරි ගහලා try කරලා බලන්න. මේ ගොඩක් දුරට ඉතින් වැටෙනවා. මේකට මම fake number එකක් දෙන්නම්. කට්ටියට උනම hashtag දාලා ඇඩ්‍රස් එකක් ගහගන්න පුළුවන්. තමන් කැමති ඉතින් ඇඩ්‍රස් එක පොඩ එඩිට් කරලා ගහ ගන්න පුළුවන්. ඇඩ්‍රස් එක ගහගත්තා. ප්‍රොවින්ස් දානකොට හරියට දාගන්න fake ඇඩ්‍රස් ගහන අය. අනිත් ඒවා fake දාගත්තට කවන්න postal code එක මෙහෙම 6010 ගහන්නත් පුළුවන්. ඕන්නම් මෙතන මේ 6010න් බිංදු දෙකක් අයින් කරලා අපිට පුළුවන් කැපිටල් එකකින් ඕව අකුරු දෙයක් ගහගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඕල්ඩර් එනවා. දැන් ඇඩ්‍රස් එක ගහලා ඉවරයි. ඊට පස්සේ සේව් දුන්නා. අපි මේ අර අපිට අවශ්‍ය item එක තමයි මේ උඩ තියෙන්නේ. ඒකලා අපි place order කරනවා. ඊට පස්සේ අපි දැන් unpaid එක සාර්ථකව වැටලා තියෙන්නේ. අපි ඒකලා back වෙනවා. මෙන්න item දෙක. දැන් අපිට ඕන නම් මේ item එක කොහොමම close කරගන්නත් පුළුවන්. මේ balance item එක ඕනේ නැහැ. ගොඩක් කට්ටිය අහනවා මේ balance item එක දෙන්නකෝ අරකයි මේකයි කිකි. දැන් මම ওই දැම්මා වගේ Taman කැමති item එකක් දාන්න ලොකු item එකක්. මේක කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින්. හරිම ලේසි සරලයි ඉතින්. මේක මේ පංගුවක් අය කියනවා මේ free shipping තියෙනවා කියලා. free shipping තියෙනවා අපි දන්නවා. මේ free shipping නැති item තියෙනවා. shipping එක රුපියල් 320ක් ඇඩ් වෙලා තියෙනවා. අන්න ඒව තමයි අපි අයින් කරගන්නේ. දැන් අපි මේක ජියෝ රෝලින් ගෙවන්න නැතුව settings වලට ගිහිල්ලා currency එක මාරු කරගන්නවා. US ඩොලර් වලට මාරු කරන අපි යනවා බලමු ගිහිල්ලා unpaid එකට ගිහිල්ලා ගාන කීයක්ද වෙන්නේ කියලා. මොකද රුපියල් 159ක් ගෙවන්න ඕන අපි. normal විදියට ගෙවුවොත් US දාලා unpaid දැම්මොත් කියන්නේ ඩොලර් දාලා දැන් මෙතන 0.37යි අපි ගහලා බලමු USD 0.37යි LKR
රුපියල් 119යි ගෙවන්න වෙන්නේ. ඒතකොට 120යිනේ. 120යි වුණා 158න් එතනම බර ගාණක් අඩු වෙලායිනේ. ඉතින් අපිට මේකමනේ ලාභයි. සෑහෙන්න ලාභයි. ওই ටික තමයි ඉතින් තියෙන්නේ ඉතින්. අය අමාරු දෙයක් නෑ. ඉතින් Taman කැමති අයිටම් එකක් දාන්න. ඇඩ්‍රස් එක ඕනනම් එඩිට් කරගත්තයි ලේසි. ඉතින් උඩ පංගුවක් අයට ඇඩ්‍රස් එක එඩිට් කරගන්න බෑ කියනවා. ඇඩ්‍රස් එක ඇත්තටම ලේසි එඩිට් කරගන්න. මේ VPN එකක් දාලා හරි බලන්න නැත්නම් ඇප් එකෙන් බලන්න. නැත්නම් මේ නම එඩිට් කරා නම එඩිට් කරලා ආයෙ එඩිට් කරනවා මේ ෆෝන් නම්බරේ සේව් දෙනවා ආයෙත් මෙයා කරනවා. එහෙම කරන්න පුළුවන්. මේ ඔහොම දීලා එක එඩිට් කරන්න. එතකොට අනිවාර්යෙන් එඩිට් වෙනවා. ඔය එක හරි එඩිට් කරන්න. එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ. ලේසි සරලයි ඉතින්. කාගෙමත් ඔය ලොකු අයිටම් වල ලින්ක් ඉල්ලන්න ඕනේ. මෙතෙන්ට ගිහිල්ලා මොකක් හරි සර්ච් කරලා ලොකු අයිටම් එකක් ගත්තා. අරගෙන ඉවරලා මේ අන්ෆෙඩ් එක දාගන්න. එච්චරයි ඉතින්. පේක් ඇඩ්‍රස් හරි ගහලා බලන්න. පේක් ඇඩ්‍රස් ගහලා මේ දාගන්න බැයි නම් කට්ටිය මේවා කරන්න එපා. හරි එහෙනම් කට්ටියටම thank you. ප්‍රශ්න තියෙනවා නම් ඉතින් ප්‍රශ්න නම් හිතින් දෙයක් නැහැ. ඉතින් account හදන එක ගැන account එක ඉතින් හදන එකයි account එකේ අපිට වැටෙන්නේ close වෙන එකයි ඒක ඇවිල්ලා ඒකට විසඳුම ඉතින් තමන්ම තමයි හොයාගන්න. අපි කොච්චර කිව්වත් අපිට බෑ ඉතින් ඒක. හරිනේ කට්ටිය දැන් සරලයිනේ අනිවාර්යෙන් අන්පේඩ් එක දාන්න කලින් මේ යූරෝ වලට දාගන්න. එතකොට ගාණ අඩු වෙනවා ලොකු ගාණක් අඩු වෙනවා අපිට. හරි එහෙනම් ඔක්කේ ජය වේවා.